සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා behind the scene of cinema YouTube channel. අද ගෙනල්ලා තියෙනවා සුපිරි මලයාලම් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක මුල ඉඳන් අග වෙනකන් ඔයාලා බැලුවොත් අඩයි කියලා මට විශ්වාසයි. වැඩි කතා නැතුව කෙලින්ම යමු ෆිල්ම් එකට. යන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න කැමතියි. මේ වගේ වීඩියෝස් ටිකට බලන්න කැමති නම් මගේ නාලිකාව subscribe කරලා bell icon එක ඔල් දාලා තියාගන්න. හරි අපි යමු වීඩියෝ එකට. Step 1, wake up early, gonna rise with the sun. Step 2, get some good, some food in you. Step 3, think real hard about what you wanna be. Step 4. මේ ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ පාරේ ගමන් කරන බස් එක. මේ බස් එකේ කපල්ලයක් ඉන්නවා. ඒ කපල්ලේ ගාවට කොන්දොස්තර ඇවිල්ලා කියනවා ඔයාලා බහින්න ඕනේ කිව්වේ වට්ටකායම වල නේද? එහෙනම් ඉස්සරහ හෝල්ඩ් එකකින් බහින්න කියලා. එතකොට කොල්ලා කියනවා ත්‍රිෂා නැගිටින්න අපි බස් එකකින් බහින්න ඕනේ කියලා. බස් එකකින් බහිනවා. බැහැලා ඉවර වෙලා යනවා මේ කොල්ලාගේ යාළුවෙක් මේ ගමේ ඉන්න මිනිස්සෙකුට කියලා මේ කපල් එකට ඉන්න තැනක් සෙට් කරලා තියෙනවා. ඒ තැන බලන්න. ඒ තැන දකින්නකොට කොල්ලා අහනවා වෙන තැනක් නැද්ද කියලා. ගේ පෙන්නන කෙනා කියනවා තියෙනවා. හැබැයි ඔය ගෙවන ගානට නෙමෙයි මේකේ එච්චර ලොකු අවුලක් නැහැ. දූවිලි ගසලා ගත්තාම හරි මේකත් මම කරේ වාගේ යාළුවා ප්‍රකාශන කිව්ව නිසා කියලා කියනවා. එතකොට කොල්ලා අහනවා මේ මිනිස්සයාගෙන් මේ ළඟ ගගක් තියනවද කියලා. එතකොට මේ මිනිස්සයා අහනවා මොකටද නාන්නද පල්ලෙයා බාත්රූම් එකක් තියෙනවන්නේ කියලා. එතකොට කොල්ලා කියනවා රෙදි හොදන්න කියලා. ගගට මෙතනින් දැන් ටිකක් දුර යන්න ඕනේ කියලා මේ මිනිස්සයා කියනවා. එතකොට කෝල්ලයක් ඇවිල්ලා මේ මිනිස්සයා කියනවා මට ටිකක් පල්ලෙහාට යන්න වෙලා තියෙනවා. මොනවා හරි තියෙනවා නම් කතා කරන්න කියලා මේ මිනිස්සයා යනවා. පස්සේ මේ ජෝඩුව ඒ ගෙදර දූවිලි පීනකොට කොල්ලා කියනවා ත්‍රිෂා ඔයා එළියට යන්න මම කරන්නම් කියලා. ත්‍රිෂා කියනවා කමක් නැහැ මමත් කරන්නම් කියලා. ඔය ගෙදර සෙට් කරපු ඒ කොල්ලගේ යාළුවා සන්තෝෂ් කෝල්ලයක් ගන්නවා. සන්තෝෂ් අහනවා දැන් කොහමද කියලා. ඒ කොල්ලා කියනවා දැනට ෂේප් කරගන්න පුළුවන් කියලා. සන්තෝෂ් අහනවා ප්‍රකාශන් අයියා හම්බුණාද කියලා. නෑ එයා වැඩ කියලා උත්තර දෙනවා. සන්තෝෂ්ට කවුද යාළුවෙක් කතා කරනකොට සන්තෝෂ් කියනවා මම පස්සේ කතා කරන්නම් කියලා ෆෝන් එක තියෙනවා. දූවිලි නිසා ත්‍රිෂාට කැස්සක් ඇවිල්ලා අර විසින් එකට අල්ලන එක අල්ල ගන්නවා. ඊට පස්සේ ටොයිලට් එකේ දොරේ හිලක් තියෙන නිසා ඒ කොල්ලා ඒ හිල වහනවා. ඒ ජෝඩුව ගත්ත ගේ ගාව බස් අයිතිකාරයෙක් ඉන්නවා. ඔය බස් එක ඇතුලේ රැය වෙලා කට්ටිය ඩ්‍රින්ක් එක දානවා. ඒ ඩ්‍රින්ක් එක දානකොට ඒ කට්ටිය කතා වෙනවා අලුතෙන් ආපු කෆල්ලේ ගැන. ඔතන විවි ඉන්න මිනිස්සෙක් අහනවා මචං ඌත් එක කෙල්ලෙක් ඉන්නවා කවුද කියලා. එතකොට තවත් කෙනෙක් කියනවා ඒ ඌගේ වයිෆ් නේ බංකි. එදා රෑ ඔය ගේ සෙට් කරපු සන්තෝෂ්ගේ යාළුවා ප්‍රකාශන් ඔතෙන්ට ඇවිල්ලා කතා කරනවා ප්‍රදීශ කියලා. ඒ කියන්නේ ඒ කොල්ලගේ නම තමයි ප්‍රදීශ. ප්‍රකාශන් කියනවා හොදටම සුද්ධ කරලා තියෙනවානේ කියලා. ප්‍රදීශ කියනවා දැන් තමයි ඉවර වුනේ කියලා. ප්‍රකාශන් කියනවා හෙට උදේ චිත්‍ර වගේක් අදින්න තියෙනවා. අපි ඒට වැඩේ කරමු. ඔයගොල්ලන්ට මහන්සි ඇතිනේ. දැන් රෙස්ට් කරන්න කියලා ප්‍රකාශන් යනවා. ප්‍රකාශන් ආපහු හැරිලා කියනවා හෙට උදේට මුකුත් හදන්න එපා ගන්න එපා මම කෑම අරන් එනවා කියලා. ප්‍රකාශන් යනවා. පහුවදා උදේ ත්‍රිෂා ජනේලෙන් එළිය බලාගෙන දුක් වෙනවා. ප්‍රදේශ ඇවිල්ලා බලනවා ත්‍රිෂා මොනවද බලන්නේ කියලා. බලනකොට දකිනවා බල්ලෙක් දිහා තමයි බලන්නේ කියලා. ත්‍රිෂා ඒ බල්ලා දිහා බලාගෙන අඬනවා. සමහර විට ත්‍රිෂාට බල්ලෙක් ඉන්න ඇති. ඌට ලෙඩක් හැදිලා මොකක් හරි කරදරයක් වෙන්න ඇති. තාම අපි දන්නේ නැහැ. ඉස්සරහට බලමු මොකද්ද කතාව කියලා. ඊයේ ප්‍රකාශන් කෑම අරන් එන්නම් කියලා ගියානේ. ප්‍රකාශන් කෑමත් අරගෙන උදේ ඇවිල්ලා ත්‍රිෂාට දෙනවා. ගන්න දුවේ කියලා. ඒත් එකම කියනවා මම එළිය දැන් සිගරට් එකක් බොන්නම්. ඉදිරියදී සිගරට් එකක් බොන්න බෑ. මේ ගෑණිගේ බරබරේ කියලා. ප්‍රදීශ සහ ප්‍රකාශන් යන්න ඉස්සෙල්ලා ප්‍රකාශන් නානවා දුව ඔයාට කම්මැලිද කියලා. ඒකට ප්‍රදීශ කියනවා නෑ එයාට තනියම ඉඳලා පුරුදුයි කියලා. ඔතනින් යනවා. පල්ලයට වයින්කොට ප්‍රදීශ කියනවා මට පර්ස් එක අමතක වුණා කියලා බොරුවට ගිහිල්ලා ත්‍රිෂාට කිස් එකක් දෙනවා. වැඩට ගිහින් චිත්‍රයේ ඇදද ඉන්නකොට ප්‍රකාශන් නානවා එයා සිගරට් බොනවද කියලා. ප්‍රදීශ කියනවා නැහැ කියලා. අරක්කු බොනවද කියලා අහනවා. ඒත් නැහැ කියලා කියනවා. ප්‍රදීශ කියනවා මම බීලා දිනවා ඉස්සර හැබැයි ඒ ෆිල්ම් වල වැඩ කරනකොට කියලා. දවල් වෙලා ත්‍රිෂා කෑම එකක් ගන්න ගිහින් ඉන්නකොට ප්‍රදීශ කෝල්ලයක් අරන් අහනවා කෑවද කියලා. ත්‍රිෂා කියනවා නෑ කෑම ගන්න යන්නේ කියලා. ඔයා කෑවද? නෑ මමත් කන්න යන්නේ කියලා ප්‍රදීශ කියනවා. ඒ කඩේ ඉන්න කෙනා අහනවා දුවේ ඔයා අලුතෙන් නේද ආවේ? ඔයාගේ ගම කොහෙද? නම මොකද්ද කියලා. එතකොට මගේ නම ත්‍රිෂා කියලා ඉතින් යනවා. ප්‍රකාශන් බයිසිකලෙන් ඇවිල්ලා ප්‍රදීශ බස්සලා යන්න හදනකොට ප්‍රදීශ අහනවා ප්‍රකාශන අයියේ ගග කොහෙද කියලා. ප්‍රකාශන කියනවා අන්න අතනින් යන්න කියලා ඒකල දික් කරලා පෙන්නනවා. පෙන්නලා ප්‍රකාශන යනවා. ප්‍රදීශ ගෙදෙට්ට යන්නේ නැතුව යනවා ගග බලන්න. ප්‍රදේශ මේ ගග ගැන හැමතිස්සෙම අහන්නේ ඒකටත් ලොකු සම්බන්ධයක් තියෙනවා. තව ටික වෙලාවකින් ඒ සම්බන්ධය දැනගන්න පුළුවන්. කැලයක් මැදින් තමයි ගගට යන්න තියෙන්නේ. කැලේ මැදින් ගිහිල්ලා ගල්තලාවකට එන ප්‍රදේශ දකින්න මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සගෙන් අහනවා
අයියේ මේ ගග ගැඹුරුද කියලා. ඒ මනුස්සයා කියනවා ගොඩක් ගැඹුරුයි ඔයා කවුද කියලා. ප්‍රදේශ කියනවා මම මෙහෙට අලුතින් තමයි ආවේ කියලා. ඒ මනුස්සයා කියනවා ගග ගොඩක් ගැඹුරුයි සුලියේමක් තියෙනවා හවුනොත් නම් ඉවරයි තමයි කියලා. ඒක ආගෙන ප්‍රදේශ ආපහු හැරිලා ගෙදර එනවා. ගෙදර එන ප්‍රදේශ දකින්න අතුරු පාරක්. දැකලා ඒ පාරෙන් යනවා. ඒ පාරෙන් යනකොටත් වටපිට සෝදිසි කරගෙන තමයි ප්‍රදේශ යන්නේ. ප්‍රදේශ ගියාම ප්‍රදේශ දකින්නවා ලස්සන තැනක්. ඒ තැනත් පාස් කරගෙන තව ටිකක් ඇතුළට ගිහිල්ලා ප්‍රදේශ නතර වෙනවා. නතර වෙලා එක තැනක් දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ත්‍රිෂාට කියනවා තැනක් හොයාගත්තා. එතකොට ත්‍රිෂා අහනවා කවුරු හරි දකීද කියලා. ප්‍රදේශ කියනවා රැයට එතෙන්ට කවුරුත් එන්නේ නැහැ කියලා. ඒත් එක්කම අහනවා බයයිද කියලා. ත්‍රිෂා ඔළුව වනනවා. එතකොට ප්‍රදේශ කියනවා ටික දවසක් මෙහෙම ගියේදින් ඊට පස්සේ අපි කරමු කියලා. එදා රැ ප්‍රකාශෙන් ඇදේ ඉඳන් එයාගේ වයිෆ්ට කියනවා ප්‍රදේශ හරි අහිංසකයා නමුත් එයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට ප්‍රකාශන්ගේ වයිෆ් කියනවා මේ පැත්තට අලුත්නේ ඒකින්ද වෙන්න ඇති කියලා. ඔය අතරම ඉඳන් ඉන්න ප්‍රදේශ සහ ත්‍රිෂා ඇදෙන් නැගිටලා දොර ඇරලා එළියට එනවා. එතකොට ප්‍රදේශ කියනවා ඔයා නිදාගන්න මං ඉක්මනට එන්නම් කියලා. වයිෆ් කියනවා හා පරිස්සමෙන් කියලා. ප්‍රදේශ යනවා ගග පැත්තට. ගග ගාවට ගිහිල්ලා කෝටුවක් අරන් ගගට බහිනවා ගග ගැඹුරුද කියලා බලන්න. ඒත් එක්කම වටපිටාව ගැනත් බලනවා. ඊට පස්සේ කුණුරොඩු ගෙනල්ලා යම් තැනක ගොඩ ගහලා ඒවා තුනී කරනවා. හරියට නිදා ගන්න වගේ. පහුවදා උදේ ප්‍රකාශන් සහ ප්‍රදේශ චිත්‍රය දැද ඉන්නකොට මිනිස්සෙක් ඇවිල්ලා අහනවා මේ කවුද අලුත් කෙනෙක්ද කියලා. එතකොට ප්‍රදේශ කියලා හඳුන්වා දෙනවා. එදා රෑ නිදන් ඉන්න ප්‍රදේශ නැගිටලා ත්‍රිෂාට තට්ටු කරලා කතා කරනවා. ඊට පස්සේ වතුර එකක් බීලා වයිෆ්ට කතා කරනවා එන්න යමු කියලා. ඊට පස්සේ දොරත් වහලා අඩිපෙලින් බැහැලා ගග පැත්තට යන්න හදන මෙයාලා දකිනා බස් එකේ කෙනෙක් ඉන්නවා. ත්‍රිෂා කියනවා එන්න යමු කියලා ආපහු ගෙදර එනවා. ගෙදරට ගියාම ත්‍රිෂා අහනවා මේ දේ කරන්න ඕනද ප්‍රදේශ කියලා. එතකොට ප්‍රදේශ අහනවා එපාද කියලා. වයිෆ් කියනවා අද එපා මට බයයි කියලා. පහුවදා ප්‍රදේශ සහ ත්‍රිෂා යනවා ප්‍රකාශන්ලා ගෙදර කෑමකට. කෑම කාලා ඉවර වෙලා ප්‍රදේශ සහ ප්‍රකාශන් එළියට ගිහිල්ලා ප්‍රකාශන් සිගරට් එකක් බිබී ඉන්නකොට ප්‍රකාශන්ගේ වයිෆ් එනවා. ප්‍රදේශ කියනවා වයිෆ් එනවා කියලා. එතකොට ගුරු දෙක තුනක් ටක් ගාලා බීලා ප්‍රකාශන් සිගරට් එක විසි කරනවා. ඊට පස්සේ ප්‍රකාශන් සහ ප්‍රදේශ ගිහිල්ලා අර ගෙවල් අයිති එක්කිනාගේ කුලිය දෙනවා. එදා රෑ ප්‍රදේශ එළියට ඇවිල්ලා බලනකොට අර බස් එකේ කට්ටියක් ඉන්නවා දකින්න. ටිකක් වෙලා බස් එක දිහා බලාගෙන ඉන්න ප්‍රදේශ දකින්නවා ඒ බස් එකේ හිටපු කට්ටිය යනවා. ඊට පස්සේ නිදාගෙන ඉන්න ත්‍රිෂා ගාවට ගිහිල්ලා කෝද්දලා කියනවා ත්‍රිෂා නැගිටින්න එමම ගියා කියලා. ඊට පස්සේ ෆෝන් එකයි බෑග් එකත් අරගෙන මේ දෙන්න යනවා ගග පැත්තට. ඔහොම කෙලෙමෙදින් ගග ගාවට මේගොල්ලෝ ඇවිල්ලා ගගට බෑලා නානවා. මෙයාලා මොනවද කරන්න කියලා තාම තේරෙන්නේ තව ටිකකින් ඒ ඔක්කොටම උත්තර ලැබෙනවා. මේගොල්ලන් නාලා ඉවර වෙලා උඩට ඇවිල්ලා අර කලින් දාසේ ප්‍රදේශය ඇවිල්ලා කුණ්ඩොඩු ටිකක් දාලා තුනී කරානේ. අන්න එතෙන්ට පැදුරක් හරි සීට් එකක් හරි එලනවා. ඊට පස්සේ ත්‍රිෂා ගාවට ඇවිල්ලා ෂර්ට් එක ගලවනවා. එතකොට ත්‍රිෂා බයෙන් වගේ වටපිට බලනවා. ඊට පස්සේ ත්‍රිෂාට කිස් කරනකොට ත්‍රිෂා යාගේ ඇදුනුත් ගලවනවා. ඊට පස්සේ මේගොල්ලන් අර ගගයිනිම ලිංගිකව එකතු වෙනවා. අවදා චිත්‍රය දැදින්න ප්‍රකාශන් සහ ප්‍රදේශ ගාවට පාද කෙනෙක් ඇවිල්ලා කියනවා නැව පොඩ්ඩක් පොඩි වගේ කියලා. එතකොට ප්‍රකාශන් ප්‍රදේශකෙන් අහනවා නැව පොඩිද කියලා. ප්‍රකාශන් කියනවා නෑ හරි ගාන කියලා. එතකොට පාද කියනවා දවස් දෙකකින් සේරම ඉවර කරන්න ඕනේ කියලා. ප්‍රකාශන් කියනවා අපි රැයටත් වැඩ කරලා ඉවර කරලා දෙන්නම් කියලා. එතනින් පාද ගියාම ප්‍රකාශන් අහනවා ප්‍රදේශයෙන් පාට දවස් දෙකක් රැය වෙලා වැඩ කරන්න පුළුවන්ද කියලා. ප්‍රදේශ කියනවා හා කරමු කියලා. එතකොට ප්‍රකාශන් යනවා ආගේ වයිෆ් කියලා. එතකොට ප්‍රදේශ කියනවා රැයට තනියම ඉන්න එයා බයයි. අපි එයාවත් මෙහෙට ගෙනල්ලා වැඩේ කරමු කියලා. එදා රැය චිත්‍ර අදිනතරට ත්‍රිෂා ඇවිල්ලා ඉන්නකොට ප්‍රදේශ කියනවා ත්‍රිෂා ඔයා ගිහින් නිදාගන්න. එතකොට ප්‍රකාශන් කියනවා දුවේ ඔයා ගිහිල්ලා නිදාගන්න මේක ඉවරෙන්න ගොඩක් වෙලා යනවා කියලා. එතකොට ත්‍රිෂා කියනවා අවුලක් නෑ ප්‍රකාශන් අයියේ. ඊට පස්සේ වැඩ පොඩ්ඩකට නවත්තලා මෙදින්න ප්ලේන් ටිකක් බොනකොට ප්‍රදේශ කියනවා අපිට කවුරුත් නැති නිසා එයාව තනියම ගෙදර තියන්න බෑ කියලා. ඒත් එක්කම කියනවා අපේ ගෙවල් දෙකෙම කසාදයට අකමැති වුණා. ත්‍රිෂාගේ ගෙදර අය හොඳ සල්ලිකාරයෝ එයාලා විරුද්ධුනේ සල්ලි නිසා කියලා. එතකොට ප්‍රකාශන යනවා ඔයාගේ ගෙදර ප්‍රශ්නේ මොකක්ද කියලා. ප්‍රදේශ කියනවා ආගම කියලා. අවුදා උදේ ත්‍රිෂා කියනවා මම බොන බෙහෙත් වර්ගයක් ඉවරයි කියලා. එතකොට ප්‍රදේශ කියනවා මම ටවුන් එකට ගිහලා අරගෙන එන්නම් කියලා. එදා රෑ ප්‍රදේශ පොටිපුවකට වෙලා කකුලක් උඩ දාගෙන පුටුවට වෙලා වාඩි වෙලා බලන් ඉන්නවා එළියේ ඉන්න කට්ටිය නිදාගන්න යනකම්. එහා පැත්තේ කැරම් ගහ හිටපු කට්ටිය කතා වෙනවා. අලුතෙන් ආපු කට්ටිය ඉංග්‍රීසි සින්දුමයි අහන්නේ. එතකොට එතන කෙනෙක් කියනවා ඔක තමයි බටහිර කරන්නේ. ත්‍රිෂා පුටුවට වෙලා මේසෙට ඔලුව තියාගෙන සින්දුවක් අහා ඉන්නකොට ත්‍රිෂාට මතක් වෙනවා අර ගගයිනේ මහත්තයා සමග කරපු දේ. තාම ටිකක් රැ වෙලා ප්‍රකාශන එනවා ප්‍රදේශ හොයාගෙන. ඇවිල්ලා තට්ටු කරනවා. එතකොට දකින්නවා දොරේ ඉප්ප දාලා තියෙනවා. ඊට පස්සේ ප්‍රකාශන
කෝල් එකක් ගන්නවා. ප්‍රදීෂ ෆෝන් එක ගලුඩකින් තියාගෙන පවුදා කරපු විදිහටම අදත් ඒ ක්‍රියාව කරනවා. දුරකථනය ආන්සර් කරන්න නැති නිසා ප්‍රකාශන් තමන්ගේ නම පාසලේ පුටු යටින් තියලා පඩිපෙළ බහිනකොට ප්‍රදේශ කෝල් එකක් ගන්නවා. ප්‍රකාශන් අහනවා ඔයා කොහෙද කියලා. ප්‍රදේශ කියනවා මම කාමරේ ඉන්නේ කියලා. එතකොට ප්‍රකාශන් කියනවා මම දැන් ඕලන්ගේ ගෙවල් ගාව ඉන්නේ කියලා. ප්‍රදේශ කියනවා මගේ වයිෆ්ස් ටිකක් ගම් ඉවුරට එන්න ආසයි තුනා ඒක නිසා අරන් ආවා. එතකොට ප්‍රකාශන් අහනවා මේ රැය වෙලා මොනවද ගගේ කරන්නේ? ටග්ගාලා ගෙදර එන්න පරිස්සමට මං දඩමස් ටිකක් ගෙනාවා. ඒක මං වගේ පුටු යටින් තිප්පා කියලා. ප්‍රකාශන් යනවා. පවුදා උදේ චිත්‍රා දින ප්‍රදේශ ගාවට ඉස්කෝලේ ළමයි වගේක් ඇවිල්ලා බලන් ඉන්නේ. එදා රැත් පුරුදු පරිදි මේ දෙන්න ගග ගාවට යන්න හදනකොට බස් එක ඇතුළේ හිටපු මිනිස්සෙක් දකිනවා. පවුව දවසේ රැ ගග ගාවට යන්න විදියක් නැහැ. ටීෂර්ට් අසනීප වෙලා උණ හැදිලා. ඔය අතරේ බස් එකේ ඩ්‍රින්ක් එකක් දානවා කට්ටියක්. එතනට කෙනෙක් කියනවා මම දෙයක් දැක්කා. කිව්වට උඹලා විශ්වාස කරයිද දන්නේ නැහැ. එතනට කෙනෙක් කියනවා මොනවද මම රස කරන්නේ ටක් ගාලා ගියපන්කෝ කියලා. ඒකට මේ මිනිස්සයා කියනවා අර කෙල්ල අහිංසකයි කියලා කිව්වනේ. මොන කෙල්ලද කියලා ඇහුවම කියනවා අර අලුතෙන් ආපු කෆල් එක. හරි ඉතින් මොකද්ද කියලා ඇහුවම කියනවා දෙන්නම සුපිරි වැඩකාරයෝ මචං. ඒක රස කතාවක් මං කියනට වඩා උඹලා දැකලම බලාගනින්. ඔය අතරේ ප්‍රදේශ ටීචර්ට සුප් එකක් පොවනවා. එතකොට අර බස් එකේ හිටපු කෙනා එයාගේ යාළුවන්ට සම්පූර්ණ කතාව කියලා ඉවරයි. යාළුවෝ කියනවා බලයන්ම බොරු කියන්නේ නැතුව ඔබ හීනේ දකින්නවද කොයිද කියලා. එතකොට ඒ කියපු කෙනා කියනවා මං මුලින්ම කිව්වනේ උඹලා විශ්වාස කරන එක නැහැ කියලා. හරි මම ඊළඟ දවසේ දැක්කම උඹලට කෝල් එකක් දෙන්නම් එතකොට වරෙන් කියලා කියනවා. බස් එක ගාවට ප්‍රදේශ ඇවිල්ලා කියනවා අයියේ පොඩි දවවක් කරන්න මට ටීල් එකක් හොයලා දෙන්න පුළුවන්ද? ඒ කට්ටිය ආන මොකටද කියලා. ප්‍රදේශ කියනවා ස්පිතාලෙට යන්න. එතකොට කෝල් කරලා ටීල් එකක් ගෙන්නලා දෙනවා. ප්‍රදේශ කියනවා නෝනාට හොදටම වුණා. එයා ස්පිතාලෙ ගෙනියන්න ඕනි. කරපු දේවට බොහොම ස්තුතියි කියලා එතනින් යනවා. ප්‍රදේශ ඔතනින් ගියාම අර කතාව කියපු කෙනා කියනවා දැන් වතුරේ පැහැලා එයාට උණු අරගෙන එතකොට යාළුවෝ ටික කියනවා එහෙනම් දැම්ම බලන්න බැරි වෙයි. තා ටික දවසක් යයි කියලා. පවවදා උදේ ප්‍රකාශන එනවා ත්‍රිෂා බලන්න කැමකුත් අරගෙන. ඇවිල්ලා අහනවා මෙයාට කොහමද කියලා. එච්චර අවුලක් නැහැ කියලා දැනගත්තම කියනවා දුවේ මේවා කන්න කියලා. ඒත් එක්කම කියනවා ඔයාද වැඩට එන්න ඕනේ නැහැ. මෙයාට සනීප නැහෙනේ කියලා. ඔතනින් දවස් කීපයකට පස්සේ ත්‍රිෂාට උණ හොද වෙලා පුරුදු පරිදි යනවා ගග ගාවට. එතකොට අර බස් එකේ හිටපු මිනිස්සයා දැකලා කෝල් කරලා යාළුවන්ට එන්න කියනවා. ඒ යාළුවෝ බස් එක ගාවට ඇවිල්ලා ගග පැත්තට යන්න හදනකොට ඒක දැකපු කෙනා කියනවා ඔය පැත්තෙන් නෙමෙයි අපි අනිත් පැත්තෙන් යන්නේ. සද්ද කරන්න එපා කියලා ඉමීට ඒ යාළුවෝ ටික යනවා මෙයාලා මොනවද කරන්නේ බලන්න. කියාම දකින්නවා ඒගොල්ලන් නානවා. මුලින්ම මේ සිද්ධිය දැකපු කෙනා කියනවා ඒගොල්ලෝ නාලා ඉවරෙන්න විනාඩි 25ක් පැය භාගයක් විතර යනවා කියලා. ඊළඟට උඩට ඇවිත් තමයි වැඩේ කරන්න කියලා. එතන හිටපු කෙනෙක් කියනවා මට ඉතින් මුන්ට දෙකක් අයින්න. තව එකෙක් කියනවා පිස්සුදවා උන්ට වැඩේ කරන්න දීලා අපි බලන් ඉමු. ගගෙන් උඩට ඇවිල්ලා ඒගොල්ලන් ලිංගික හැසිරෙනකොට අර යාළුවෝ සෙට් එක ඇවිල්ලා හොරාට වීඩියෝ කරනවා. එතන හිටපු එක යාළුවෙක් එයාගේ ෆෝන් එක අරගෙන ෆොටෝ එකක් ගන්නකොට ඒ සද්දය ඇහිලා ත්‍රිෂා බය වෙනවා. එතකොට එතන හිටපු යාළුවෙක් කියනවා මොනවද බං තෝ කලේ කියලා. ඒත් එකම කියනවා වරෙන් අපි ගිහිල්ලා උන්ට පාඩමක් උගන්වමු කියලා එතෙන්ට යනවා. එතෙන්ට ගිහිල්ලා අහනවා මොනවද තොපි කරන්නේ? තොපිට ලැජ්ජ නැද්ද? වනචාරිතීට හැසිරෙන්නේ. මේක ගමක් නගරයක් නෙමෙයි. මේ ගමේ ඕව බෑ. බල්ලා බැල්ලි කියලා බැනලා ඒකොල්ලන්ට ගහනවා. එතකොට ත්‍රිෂා කියනවා වදින්නම් අයියේ එයාට ගන්න එපා කියලා. ත්‍රිෂා පුළුවන් තරම් බැගෑපත් වෙලා තමන්ගේ ස්වයං පුරුෂයාව එතනින් අරගෙන යනවා. ප්‍රදීශ සහ ත්‍රිෂා එතනින් යන එකත් ඒ කට්ටිය වීඩියෝ කරනවා. තවත් කෙනෙක් කෑ ගාලා තම අසෝබන වචනේ බනිනවා. ගෙදරට ගිහිල්ලා ත්‍රිෂා අඬනකොට ප්‍රදීශ ඇවිල්ලා එයාව බදා ගන්නවා. ත්‍රිෂා කියනවා මම ආයේ නැහුවනේ කවුරු හරි දකීද කියලා. මට ආයේ ජීවත් වෙන්න ඕනේ නැහැ කියලා අඬනවා. පවුවදා අර යාළුවෝ කට්ටිය අර වීඩියෝ එක බලන ගමන් තමන් අඳුරුන අයට යාළුවන්ට ෂෙයා කරනවා. ප්‍රකාශන් කෝල් එකක් අරන් අහනවා අද වැඩට එන්නේ නැද්ද කියලා. ප්‍රදේශ කියනවා අයියේ මගේ ඒකට ගොඩක් අමාරුයි. ඒකපතට රිදෙනවා. මං හෙට ආවට කමක් නැද්ද කියලා අහනවා. කමක් නැහැ එහෙනම් හෙට එන්න කියලා ප්‍රකාශන් කියනවා. ප්‍රදේශ සහ ත්‍රිෂා ඉන්නේ ගෙවල් ගාව සෙට් එකක් කැරම් ගහ ඉන්නවනේ. එතන කැරම් ගහන කට්ටිය අහනවා කොහොම මේ දෙන්නේ කවුරුත් තාම එළියට ආවේ නැහැ නේ කියලා. ප්‍රදේශ ත්‍රිෂාට කියනවා ඔයා ඊයේ ඇදට වැටිච්ච ගමන්මයි තාම මුකුත් කෑවෙත් නැහැ. නැගිටින්න මොනවාරි කමු කියලා. ත්‍රිෂා කියනවා මට මොකුත් එපා කියලා. ඒත් එක්කම ප්‍රදේශයේ අතල්ලා කියනවා එළියට යන්න එපා කියලා. ඒ කට්ටිය ඔයාට ගහයි ඒක නිසා එළියට යන්න එපා කියලා කියනවා. ප්‍රදේශ කියනවා මෙහෙම බය වෙලා පුළුවන්ද කියලා. මම ගිහිල්ලා වත්තයක් අරන් එන්නම් කියලා ප්‍රදේශ යනවා. ප්‍රදේශ කඩේට ගිහිල්ලා කෑම එකක් කිල්ලුවාම ඒ කඩේ ඉන්න කෙනා හාසයට වගේ hina වෙනවා. කඩේ ඉඳන් කෑම කන කෙනෙකුත් ප්‍රදේශ දිහා බලලා නක්කලයට වගේ hina වෙනවා. වටපිටාවේ ඉන්න ඔක්කොම වගේ ප්‍රදේශ දිහා බලලා හාසයට වගේ hina වෙනවා. කැරම් ගහ ඉන්න අය
ප්‍රදේශය දැකලා අහනවා ආයෙත් මූට දෙකක් ගහමුද කියලා. එතන හිටපු කෙනෙක් කියන අනවශ්‍ය දේවල් ඕනේ නැහැ කියලා. ප්‍රදේශය කෑම එක අතරක් උඩට යනවා. උඩට ගිහින් දොර ඇරලා ඇතුළට යන්න ඉස්සෙල්ලා හොදටම අඩලා කඳුළු පීදාගෙන දුක නෑ වගේ දොර ඇරලා ඇතුළට එනවා. ඇතුළට ගිය ප්‍රදේශ කෑම එක මේස උඩින් තියලා ට්‍රීෂා කියලා කතා කරනවා. නමුත් ට්‍රීෂා කතා කරන්නේ නැහැ. පස්සේ කෑම එක අතට අරන් එදගාවට ගිහලා ඉඳ ගන්නවා. උරුසෙට අත තියලා කතා කරනවා ට්‍රීෂා කියලා. ඊට පස්සේ ප්‍රකාශන කෝල් එකක් ගන්නවා සන්තෝෂ් තමයි ට්‍රීෂාව සහ ප්‍රදේශව මෙහෙට එවලා තියෙන්නේ. ප්‍රකාශන කියනවා හදිසියක් මෙහෙට එන්න කියලා. සන්තෝෂ් අහනවා ඇයි කියලා. ඒක ෆෝන් එකෙන් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙහෙට එන්න කියලා ප්‍රකාශන කියනවා. සන්තෝෂ් කියනවා කාරණේ කියන්න කියලා. ප්‍රකාශන කියනවා ඔබ මෙහෙට වරෙන්කෝ කියලා. ඒත් එක්කම ප්‍රකාශන කියනවා ඔබ මෙහෙට එනකන් ප්‍රදේශයට කෝල් කරන්න යන්න එපා කියලා. ඊට පස්සේ සන්තෝෂ් ආවම ප්‍රකාශන කියනවා ගගගාවට ගිහිල්ලා මේගොල්ලෝ ලින්ක් එක ඇසිරලා එක කට්ටිය වීඩියෝ කරලා ඒ වීඩියෝ එක ලීක් වෙලා කියලා. ගමේ හැම කෙනාම ඒ වීඩියෝ එක බලලා තිනවා. ඒක නිසා තවත් ඒගොල්ලෝ මෙහි ඉන්න එක තේරුමක් නැහැ කියලා. ඒත් එක්කම කියනවා මේ ගේ දුන්න මනුස්සයටත් ප්‍රශ්න දානවා කියලා. මටත් එයාලට පුර දෙන්න හිතෙන්නේ නැහැ කියලා. ගෙවල් අයිති එක්කිනා සන්තෝෂ්ගෙන් අහනවා එයාලට මොනවා හරි මානසික ප්‍රශ්න තියෙනවද කියලා. ප්‍රකාශන අහනවා සන්තෝෂ්ගෙන් මොකද ඔබ මුකුත් කතා කරන්නේ නැත්තේ කියලා. සන්තෝෂ් කියනවා වැරද්ද මගේ ප්‍රකාශනයි. එයාලා එන්ඩිසිල්ලා මේ සේරම විස්තර මම ඔයාලට කියලා තිබුණා. සමහර විට මේ විදිහට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා සන්තෝෂ් කියනවා. මොකද්ද කියලා ප්‍රකාශන අහනකොට සන්තෝෂ් කියනවා කතාව. ප්‍රදේශය වැඩ කරලා තින්නේ චිත්‍රපට ශේෂ්ත්‍රී. ඒ දවස්වල සන්තෝෂ් ඉදිරියටලා ඩ්‍රින්ක් එක දාලා තියෙනවා. සිගරටුත් බීලා තියෙනවා. ඔහොම ඉන්න අතරේ සන්තෝෂ් කඩේකට ගිය වෙලේ බල්ලෙක් බුරුණා ඇහිලා ගිහිල්ලා බලනවා මොකද්ද මේ සද්ද කියලා. බලනකොට දකිනවා බල්ලෙක් ඉන්න. දැකලා බල්ලාගෙන් අහනවා මොකද මෙතන කරන්නේ මේ වරෙන් කියලා. බල්ලා සන්තෝෂ් ගාවට ආවම බල්ලා වඩා ගන්නවා. ඒකට යාළුවෙක් අහනවා ආගෙද බල්ලා කියලා. සන්තෝෂ් කියනවා කාගෙන්වත් කමන්නේ දැන් මෙයා මගේ කියලා ගෙදර අරන් යනවා. ගෙදර අරන් ගින් බල්ලට කෑම දෙනකොට ඉතින් හිටපු යාළුවෙක් කියනවා ඔය කෑම මේ බල්ලා කන්නේ මේගොල්ලන්ට වෙනම කෑම තියෙනවා කියලා. නමුත් ඔබට ඒව ගන්න ගේ විකුණන්න වෙයි කියලා. සන්තෝෂ් කියනවා නෑ මෙයා මේවට පුරුදු වෙයි. ඔය බල්ලගේ ඇත්තම අයිතිකාරය තමයි ට්‍රීෂා. ට්‍රීෂා ඉන්න තැනට අම්මයි කියනවා ඔයා දවස් 4කින් වගේ මුකුත් කෑවේ නෑ කෑම කන්න කියලා. ඒ කියන්නේ බල්ල නැති වුණු දුකට ට්‍රීෂා කෑම කන්න නැතුව තමයි ඉන්නේ. ඔතනදී සරවලා කියනවා කෑම කන්න මම ඔයාලට කිව්වනේ ඔය වගේ බල්ලෙක් අරන් දෙන්නම් කියලා. ට්‍රීෂා කියනවා වෙන බල්ලෙක් අරන් දුන්නට මගේ බල්ලා වගේ වෙන්නේ නෑනේ කියලා. ඊට පස්සේ ඔය බල්ලට ප්‍රදේශ සීනුවක් කරේ බදිනවා. එදා රෑ ට්‍රීෂා නිදියෙන් නැතුව එදිර වෙලා ඉඳගෙන බල්ලා ගැන කල්පනා කර කර කාන්සාවෙන් තමයි ඉන්නේ. පවවදා ප්‍රදේශයේ යාළුවෙක් ඇවිල්ලා පෝස්ටරයක් දෙනවා. ඒ පෝස්ටරේ තියෙන්නේ මේ නැතිවුණු බල්ලා කොල දෙන කෙනෙකුට රුපියල් 15000ක් දෙනවා කියලා. ඒ නැතිවුණු බල්ලා තමයි ප්‍රදේශකාව ඉන්නේ. ඊට පස්සේ ඒ පෝස්ටරේ තිබුණු නම්බරයට ප්‍රදේශ කෝල් එකක් ගන්න. කෝල් එක ආන්සර් කරන ට්‍රීෂා. ට්‍රීෂාට කියනවා ආවල් ඇඩ්‍රස් එකට එන්න කියලා. ට්‍රීෂා එයාගේ බයික් එකේ එතෙන්ට ඇවිල්ලා කෝල් කරනකොට ට්‍රීෂාගේ බල්ලා බුරුණ සද්ද ඇහෙනවා. ඇහිලා වටපිට බලනකොට බල්ලාව දකිනවා. ට්‍රීෂාට ඇති වෙන්නේ පුදුම සතුටක්. ට්‍රීෂා බයික්ෙන් බැලලා බල්ලා ගාවට ගිහිල්ලා බල්ලාව අත ගන්නවා. ඊට පස්සේ බල්ලාව වඩා ගත්තට පස්සේ ප්‍රදේශ සහ සන්තෝෂ් එතෙන්ට එනවා. බල්ලාව බයිසිකලෙන් තියලා තමන් පොරොන්දු රුපියල් 15000ක මුදල ප්‍රදේශයට දෙනවා. දෙනකොට ප්‍රදේශ කියනවා අපිට සල්ලි එපා. අපි සල්ලි වලට නෙමෙයි මේවා කරේ. අපිටත් සත්‍ය කරුණාව තියෙනවා. ඒක නිසායි එහෙම කළේ කියලා. සල්ලි බෑග් එකේ දාගෙන ට්‍රීෂා යන්න හදනකොට ප්‍රදේශ කියනවා මාත් එක්ක මේ බල්ලා දවස් 4-5ක් හිටියා. මටත් හරිම දුකයි කියලා. ඒ නිසා ඔබතුමියගේ දුක මට හොඳට තේරුම් ගන්න පුළුවන් කියලා. මං ඉදිරියටලා බල්ලා අරගෙන ඔයාලට ගෙනත් පෙන්නන්නම් කියලා ට්‍රීෂා එතනින් යනවා. ට්‍රීෂා ගෙදර ගිහින් බල්ලවත් අරගෙන තමන්ගේ ඇතුළට ගිහින් බල්ලත් එක්ක සෙල්ෆියක් අරගෙන ඒ ෆොටෝ එක ප්‍රදේශයට යවනවා. ප්‍රදේශ ඒ ෆොටෝ එක බලලා සතුටු වෙලා ට්‍රීෂාට කෝල් එකක් ගන්නවා. ප්‍රදේශ අහනවා මම බෙදපු සීනුව තාම ගැලුවේ නැද්ද කියලා. ට්‍රීෂා කියනවා ඒ සීනුව එක්ක බලද්දී මෙයා හරිම ලස්සනයි කියලා. ඔතනින් පස්සේ මේ දෙන්නගේ ආදර සම්බන්ධයක් ඇති වෙනවා. ඔයගොල්ලන්ට මතකද ට්‍රීෂා අර බල්ලෙක් දිහා බලාගෙන ඇඬුවානේ. ඒ ඇඬුවේ තමන්ගේ බල්ලට මොනවා හරි වෙලාවක් දන්නේ නැහැ. ඒකත් තව ටිකකින් දැනගන්න පුළුවන්. අපි බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. ට්‍රීෂා සහ ප්‍රදේශ බීච් හම්බුන වෙලේ ට්‍රීෂා කියනවා අපේ ගෙදරට සල්ලි තියනවා. ඒගොල්ලන් බිස්නස් පස්සේ දුවන එක තමයි කරන්නේ. ඒගොල්ලන්ට ආදර සම්බන්ධතා ගැන වැඩි හිතන්නේ නැහැ. මට ඔයා හම්බුනාට පස්සේ තමයි ආදරේ කියන්නේ මොකද්ද කියලා දැනගත්තේ කියලා ට්‍රීෂා කියනවා. ට්‍රීෂා ඉන්නේ එයාගේ මාමයි නැන්දයි. ට්‍රීෂා සහ ප්‍රදේශ මේ දැන් ඉන්නවා. එයාගේ මාමා දකිනවා. දැකලා ගෙදර ගියාම මාමා අහනවා කවුද කියලා. ට්‍රීෂා කියනවා මගේ යාළුවෙක්. ඒතර නැන්ද කියනවා මම ඔයාගේ යාළුවෝ ඔක්කොම දන්නවා. මේ යාළුවෙක් මම දැනන් හිටියේ නෑ කියලා. මාමා කියනවා කොහොමුණත් ඔයාගේ තාත්තා මෙහෙට එනකන් ඔයා ගෙදරින් ඉරිට යන්න එපා. තේරුණාද කියලා අහනවා. ඊට පස්සේ තාත්තා ඇවිල්ලා කියනවා ට්‍රීෂාට ඒ කොල්ලා කවුද මොකෙද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි එක දෙයක් මම දන්නවා. එයා අපිට ගැලපෙන්නේ නැහැ කියලා. තවදුරටත් ඔයාව මේ තියෙන එකේ තීරුම නැහැ. මම යනකොට ඔයාවත් අරන් යනවා කියලා තාත්තා කියනවා. එදා රෑ ට්‍රීෂා ගෙදරින් යන්න තීරණය කරනවා. ට්‍රීෂා ගෙදරින් යනකොට එයාගේ බල්ලා ගාවට ගිහිල්ලා
පරිස්සමෙන් ඉන්න කියලා තමයි යන්නේ. පවදා ට්‍රීෂා ප්‍රදේශ කාගෙන්වත් අවසර ගන්න නැතුව කසාද වදිනවා. ඊට පස්සේ කච්චේරින් පිට වෙලා සන්තෝෂ් එක වාහනේ නැගලා යනවා ප්‍රදේශයේ ගෙදෙට්ට. සන්තෝෂ් මේ දෙන්නා වාහනේ දීලා ප්‍රදේශයේ ගෙදෙට්ට ඇවිල්ලා අම්මයි තාත්තත් එක්ක කතා කරනවා මේ සම්බන්ධව. එතකොට අම්මා කියනවා මම කීයටවත් මේ ක්‍රිස්තියානි කෙල්ලව මගේ ලේලියට පිළිගන්නේ නැහැ කියලා. එතකොට සන්තෝෂ් තේරුම් කරන්න උත්සාහ කරනවා වැඩක් වෙන්නේ නැහැ. අම්මා තමන්ගේ තීරණයම තමයි ඉන්නේ. කාර් එකට ආපු සන්තෝෂ්ගේ ප්‍රදේශ ආන මොකද උනේ කියලා. සන්තෝෂ් කියනවා අපි යමු අපේ ගෙදර කියලා. ට්‍රීෂා අඩනකොට ආදේශ කියනවා මොකද ට්‍රීෂා අඩන්නේ මේ දේවල් මෙහෙම වෙනවා කියලා මම ඔයාලට කලින්ම කිව්වනේ. ඒත් එක්කම ප්‍රදේශ කියනවා සන්තෝෂ්ට අපි ගිහිල්ලා හෝටල් එකට දාන්න කියලා. සන්තෝෂ් කියනවා අපේ ගෙදර යමු කියලා. ප්‍රදේශ කියනවා එහෙම හරිනේ. ගමේ මිනිස්සු දැනගත්තොත් අපේ ගෙදර කට්ටියට හොඳ නෑ. ඒ නිසා අපි හෝටල් එකකට දාන්න කියලා. එදා රෑ වෙලා ට්‍රීෂාගේ තාත්තා සිගරට් එකක් බිබී පුටු ඉදගෙන කල්පනා කර ඉන්නකොට දකින්නවා ට්‍රීෂාගේ බල්ලව. කාමරේට වෙලා අඩ ඉන්න ට්‍රීෂාව ප්‍රදේශ සනසන්න උත්සාහ කරනවා. එතකොට තාත්තගෙන් මෙසේජ් එකක් එනවා WhatsApp වලට. ට්‍රීෂා ෆෝන් එක අරන් බලනකොට ඒ පව්කාර තාත්තා අවජාතක කාලකන්ණියා ට්‍රීෂාගේ බල්ලව මරලා ෆොටෝ එකක් අරගෙන ට්‍රීෂාට එවලා වොයිස් රෙකෝඩ් එකකින් කියනවා ඔබ මගේ ඉස්සරහට ආවොත් ඔබටත් වෙන්නේ මේ ටික තමයි කියලා. දැන් ඔයාලට තේරෙනවා ඇති අර මුලදී ට්‍රීෂා බල්ලෙක් දිහා බලාගෙන ඇඩුවානේ. ඒ ඇඩුවේ තමන්ගේ බල්ලා මතක් වෙලා. අවවදා ප්‍රදේශයේ තාත්තා එනවා මේ දෙන්නව හොයාගෙන. ඇවිල්ලා කියනවා අම්මා කියපු දේවල් වැඩි හිතන්න එපා. මේ ඔක්කොම විසඳ ගන්න පුළුවන් ඔයාලට ළමෙක් හමු වුණාට පස්සේ කියලා. තාත්තා එතනින් යනකොට ප්‍රදේශයට කියනවා මේ කෙල්ල සියල්ල අතහැරලා වැත් එක්ක ආවේ වා විශ්වාස කරලා කවදාවත් මේ කෙල්ලගේ විශ්වාසය කඩ කරන්න එපා. තාත්තා කිව්වා කියලා හොඳට මතක තියාගන්න කියලා තාත්තා එනවා. ඔතනින් පස්සේ ට්‍රීෂා ප්‍රදේශ සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් තා සතුටින් ඉන්නවා. ඔහොම අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ සන්තෝෂ් කෝල් කරලා ප්‍රදේශයට කියනවා උඹට තාම දරුවෙක් නැහනේ. ඇයි හොස්පිටල් එකට ගිහලා පෙන්නන්නේ නැත්තේ කියලා අහනවා. උඹේ තාත්තා හම්බෙලත් මගෙන් මේ ගැන නිතර අහනවා. උඹට මොනවද ප්‍රශ්නයක් තියෙනවද? අතේ සල්ලි එහෙම තියනවද කියලා අහනකොට ප්‍රදේශ කියනවා නෑ බා සල්ලි තියෙනවා අතේ කියලා. ඊට පස්සේ ප්‍රදේශ ට්‍රීෂා වරගෙන ඉස්පිතාලේ යනවා. ડોක්ටර් අහනවා කසාද බැලලා කොච්චර කල්ද කියලා. අවුරුදු දෙකක් කියලා කියනකොට ડોක්ටර් අහනවා දෙන්න එකට නේද ඉන්නේ කියලා. ඔව් කියලා ප්‍රදේශ කියනවා. ડોක්ටර් අහනවා මීට කලින් ડોක්ටර් කෙනෙක් හම්බෙලා මේ ගැන කතා කරාද කියලා. ප්‍රදේශ කියනවා නැහැ කියලා. ડોක්ටර් අහනවා මෙච්චර කල් ඇයි ડોක්ටර් කෙනෙක් හම්බුනේ නැත්තේ කියලා. හරි කමක් නැහැ. මේ පරීක්ෂණ ටික කරගෙන එන්න කියලා ඒ පරීක්ෂණ ටික කොලයක ලියලා දෙනවා. ඊට පස්සේ මේ පරීක්ෂණ වාර්තා ડોක්ටර්ට ගිහිල්ලා පෙන්නුවාම ડોක්ටර් අහනවා ඔයා කොහෙද වැඩ කරන්නේ කියලා. ප්‍රදේශ කියනවා චිත්‍රපට ශාස්ත්‍රයේ කියලා. ડોක්ටර් කියනවා මම වාර්තා ටික බැලුවා. එච්චර ලොකු ප්‍රශ්නයක් නෑ විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ශරීරයේ අධිකරේස රස්නේ පිට වෙන නිසා සුක්‍රාණු වල ප්‍රමාණය අඩුවීම හෝ වැඩිවීම සිද්ධ වෙනවා. ඒක නිසා උපයෝගීතාවයේ ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි 100%ක්ම හරියයි කියලා කියන්න බෑ. ගොඩක් දුරට හරියන්න පුළුවන්. අපි උත්සාහ කරලා බලමු. එතකොට ප්‍රදේශානවා කීයක් විතර යයිද කියලා. ડોක්ටර් කියනවා PRO හම්බෙලා දැනගන්න කියලා. ඊට පස්සේ ඉස්පිතාලේ පුටුවක වාඩිලා ඉන්න ප්‍රදේශකෙන් ට්‍රීෂා අහනවා ලක්ෂ ගණනක් ඕනේ කියලා කිව්වා. අපි කොහොමද සල්ලි හොයාගන්නේ කියලා. ප්‍රදේශ කියනවා මම දන්නේ නැහැ ට්‍රීෂා කියලා. ඔතනින් පස්සේ ප්‍රදේශයේ තාත්තා ප්‍රදේශයට කෝල් එකක් කරන් කියනවා ළමෙක් හමුනාම මේ ප්‍රශ්න ඔක්කොම හරියයි. පරක්කු වෙන්නේ නැතුව ඉස්පිතාලේට ගිහිල්ලා පෙන්නන්න දැනටමත් අවුරුදු 3ක් විතර ගියා. ඔයා මොනවද කරන්න කියලා අහනකොට ප්‍රදේශ කියනවා මම ඉස්පිතාලේට ගිහිල්ලා පෙන්නුවා පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. ඒවා හරි ගස්ස ගන්න ලක්ෂ ගණනක් සල්ලි අවශ්‍ය වෙනවා කියලා. එතකොට තාත්තා කියනවා කලබල වෙන්න එපා. තවත් ක්‍රම තියෙනවනේ. මම දන්න කෙනෙක් ඉන්නවා. මම ගාව දැන් ඇඩ්‍රස් එක නැහැ. මම ගෙදර ගිහිල්ලා ඔයාට ඇඩ්‍රස් එක එවන්නම්. එතෙන්ට ගිහිල්ලා බලන්න අනිවාර්යයෙන්ම හරියනවා කියලා තාත්තා කියනවා. ඊට පස්සේ මේ දෙන්න යනවා තාත්තා කියපු තැනට. ඒ තාත්තා කියලා තින්නේ ඈත පිටිසර ගමක්. ඒ ගමේ ඉන්න වෙද මහත්තයෙක් ගැන තමයි කියලා තියෙන්නේ. ඒ වෙද මහත්තයා හම්බෙලා ප්‍රදේශ තමන්ගේ රිපෝට් ටික පෙන්නනවා. ඒත් එක්කම බොන බෙහෙතුත් පෙන්නනවා. වෙද මහත්තයා කියනවා ඔයාගේ අත පොඩ්ඩක් දෙන්න කියලා. නාඩි බලලා කියනවා ගින්දර උඩ තමයි ළමයිනේ ඔයාලා ඉන්නේ. දරුවෙක් තියා තනකොළ ටිකක්වත් වේවේ කියලා හිතන්න බෑ. ඒත් එක්කම කියනවා බය වෙන්න එපා. මේකට ප්‍රධාන හේතුව ස්වභාවික වාතාවරණයක් නැතිවීම කියලා ට්‍රීෂාගෙන් අහනවා ඔයා සතුටු වෙන දෙයක් කියන්න කියලා. ට්‍රීෂා කියනවා සින්දු අහන එක කියලා. වෙද මහත්තයා අහනවා නිදාසේ සින්දුවක් අහලා කොච්චර කල් වුණාද කියලා. ට්‍රීෂා කියනවා උඟ කාලයක් වෙනවා කියලා. වෙද මහත්තයා කියනවා ස්වභාවික වාතාවරණයක් තියෙන්න ඕනේ කියලා. හැබැයි මම කියන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයේ වැරදි කියලා. වෙද මහත්තයා කියනවා මම දෙයක් කියන්නම් මං ගැන නරක විදිහට හිතන්න එපා. මේ ජීවන රටාව ආහාර පුරුදු සම්පූර්ණයෙන්ම වැරදි. සේරම වෙනස් කරන්න ඕනේ. ආයුර්වේදයේ පැහැදිලිවම කියලා තියෙනවා ශරීරයේ තියෙන රස්නය ප්‍රශ්නයක්. AC වල හිටියට හරියන්නේ නැහැ. මනස නිදහසේ තියෙන්න ඕනේ. ස්වභාවික පරිසරයට යා යුතුයි. ශරීරය හොදට සිසිල් වෙන්න ඕනේ. මම නියම කරන බෙහෙත් බීලා මම කියන දේවල් හරියටම කරන්න ඕනේ. වැඩිදුරටත් වෙද මහත්තයා කියනවා ගලාගෙන යන ගගක සීතල වතුරේ පැයකට වඩා අඩු නොවෙන්න ඉන්න ඕනේ.
වතුරෙන් එළියට ඇවිත් පොඩි වෙලාවක් ඇතුළත නෝනත් එක්ක ලිංගිකව සම්බන්ධ වෙන්න ඕනේ. ඔයාලට දරුවෙක් ඕන නම් මේ දේ කරන්න අනිවාර්යයෙන්ම දරුවෙක් ලැබෙනවාමයි කියලා වෙද මාත්‍යා කියනවා. දැන් එහෙනම් ඔයාලට තේරෙනවා ඇති මේ දෙන්නා ගගාවට ගිහිල්ලා ලිංගිකව හැසිරෙන්න හේතුව මොකද්ද කියලා. ඒගොල්ලන්ට ළමයෙක් අවශ්‍ය නිසායි එහෙම හැසිරෙන්නේ. ඊට පස්සේ ගෙදර යන්න බස් වලට ඉඳන් ඉන්න මේ දෙන්නගෙන් ත්‍රිෂා අහනවා මේ දේවල් ඇත්තද අපි වෙන ක්‍රමයක් හොයලා බලමුද ප්‍රදේශ අයියේ කියලා. ප්‍රදේශ අහනවා ඔයා බයයිද කියලා. ත්‍රිෂා කතා නොකර ඉන්නකොට ප්‍රදේශ කියනවා මේ වෙද මහත්තයා කරපු බෙහෙතක් වැරදිලා නැහැ. ඒක හැමෝම වගේ දන්නවා. අනිවාර්යෙන් අපිට ළමයෙක් හම්බෙයි. ඔයා බය වෙන්න එපා කියලා. ඔතනින් පස්සේ සන්තෝෂ් තීරණය කරනවා රස්සාවෙන් අයින් වෙලා ගගක් හොයාගෙන යන්න. එතකොට ත්‍රිෂා අහනවා අපිට ජීවත් වෙන්න මුදල් කෝ කියලා. ප්‍රදේශ කියනවා වෙන කරන්න දෙයක් නැහැ. මේ ගමන අපි අනිවාර්යෙන් යා යුතුයි. අපි දෙන්නගේ සැනසීම වෙනුවෙන් කියලා. ත්‍රිෂා අහනවා අපි කොහෙටද යන්නේ කියලා. ප්‍රදේශ කියනවා තැනක් හොයමු කියලා. ඊට පස්සේ ප්‍රදේශ මේ කතාව සේරම එයාගේ යාළුවා සන්තෝෂ්ට කියනවා. සන්තෝෂ් කියනවා ඉස්සර මාත් එක්ක වැඩ කරපු ප්‍රකාශන අයියා කියලා කෙනෙක් ඉන්නවා. එයා චිත්‍ර අදින්න පුළුවන් කෙනෙක්ව හොය හොය හිටියේ කියලා. ප්‍රදේශානවා ගම කොයිද කියලා. සන්තෝෂ් කියනවා කන්නූර් කියන දුෂ්කර ගමක් කියලා. ප්‍රදේශානවා ඒ ගමේ ගගක් තියනවද කියලා. සන්තෝෂ් කියනවා ගගක් තියෙනවා මම ඉස්සරේ ගිහිල්ලා තියෙනවා කියලා. ඒ ගමේ වැඩි මිනිස්සුත් නැහැ කියලා ඒත් එකම කියනවා. එතකොට ප්‍රදේශ කියනවා හරි එහෙනම් ඔබ කෝල් එකක් ගන්නකෝ කියලා. සන්තෝෂ් කෝල් එකක් ගන්න හදනකොට ප්‍රදේශ කියනවා හැබැයි මේ කිසිම දෙයක් එයාට කියන්න එපා කියලා. සන්තෝෂ් කියනවා ප්‍රකාශන අයියා කියන රත්තරන් මිනිස්සෙක් එයාට කිව්වට අවුලක් නැහැ කියලා. ප්‍රදේශ කියනවා එහෙම කියන්න එපා ටීචර්ට ඒක හොද මදි කියලා. හරි එහෙනම් මම කියන්නේ නැහැ කියලා ප්‍රකාශන කෝල් එකක් අරගෙන ඒ තැන මේගොල්ලන්ට සෙට් කරනවා. එතනින් පස්සේ තමයි ටීචර් සහ ප්‍රදේශ ඒ ගමට යන්නේ. මේ කතාව ඔක්කොම ප්‍රකාශන අයියට කියලා සන්තෝෂ් කියනවා දරුවෙක් එක්ක ගෙදර එන්නයි එයාලා බලාපොරොත්තු වුණේ. එයාලත් එක්ක කවුරුත් හිටියේ නෑ ප්‍රකාශන අයියේ කියලා. එදා රෑ අර බස් එකේ ඩ්‍රින්ක් එක දාන ඒ සෙට් එක ගාවට සන්තෝෂ් සහ ප්‍රකාශන ඇවිල්ලා මේ විස්තරය ඔක්කොම ඒගොල්ලන්ට කියනවා. එතකොට බස් එකේ හිටපු ඒ සෙට් එකේ කෙනෙක් අහනවා දැන් මොකද කරන්න කියලා. ප්‍රකාශන කියනවා උඹලා මොනවද බං ඒ අහිංසකයන්ට කළේ කියලා. ඒ සෙට් එකේ කෙනෙක් කියනවා අපි මේවා දෙනන් හිටියේ නෑ ප්‍රකාශන අයියේ කියලා. ප්‍රකාශනට කේන්ති කියලා කියනවා මේක තමයි උඹලගේ ප්‍රශ්නේ. මොනවා හරි දැක්ක ගමන් ෆෝන් එක උස්සන් ගිහිල්ලා වීඩියෝ කරන එක තමයි උඹලා කරන්නේ. ඊට පස්සේ ඒවා උඹලා යාළුවෝ අතරේ බෙදා හැරලා මුළු ගමේ ඔක්කොටම යවලා මොනවද මේ කරන්නේ? උඹලට එහෙමද කරන්න තිබ්බේ? උඹලට තිබ්බේ යාට කතා කරලා මොකද්ද කාරණේ කියලා අහන්නනේ. මොනවද බා මේ අයින්සික වෙදිනට උඹලා කරේ කියලා ප්‍රකාශනට කේන්ති ගිහිල්ලා කට්ටියට බයිනවා. ඒ බස් එකේ ඉන්න සෙට් එකේ කියනවා අපි ගිහිල්ලා යාලා හම්බෙලා සමාව ගන්න ප්‍රකාශන අයියේ කියලා. ප්‍රකාශනට කේන්ති ගිහිල්ලා කියනවා සමාව වම්පු මුකුත් ඕනේ නැහැ. උඹලා යවපු වීඩියෝ ඔක්කොම ඒගොල්ලන්ට කියලා ඩිලීට් කරපන් කියලා. කාලකන්ණි මෝඩියෝ මනුස්සකමක් නැති පිස්සු යක්කු කියලා වරෙන් යන සන්තෝෂ් කියලා එතනින් යනවා. ඒ ගෙවල් අයිති එක්කෙනත් ඒ කට්ටියට බයිනවා. මොනවා හරි කරන්න පුළුවන් තියෙනවා නම් කරපන් කියලා. ඊට පස්සේ මේ බස් එකේ හිටිය යාළුවෝ ටික ඒගොල්ලන්ගේ යාළුවන්ට කෝල් කරලා කියනවා මම ඒපු වීඩියෝ එක තියෙනවානේ ඒක ඩිලීට් කරන්න කියලා. එතකොට මේ වීඩියෝ එක හම්බුන යාළුවා කියනවා කොහොමද ඩිලීට් කරන්නද? ඒවා අපි දැන් ගෲප් වලට දාලා ඉවරයිනේ කියලා. එතකොට අර බස් එකේ හිටිය යාළුවෙක් කියනවා මොනවා හරි කරලා ඩිලීට් කරන්න බලපන් කියලා. එතකොට අනිත් පැත්තේ හිටිය කෙනා කියනවා මම ඩිලීට් කරාට ඒ ගෲප් වල ඉන්න අයත් ඒවා ෂෙයා කරනවා කොහොම ඩිලීට් කරන්නද බා? දැන් එහෙම කරන්න හැකියාවක් නැහැ කියලා. ඒ බස් එකේ හිටිය යාළුවෝ හතර දෙනාත් දුක් වෙලා කියනවා දැන් මචං වීඩියෝ එක ඩිලීට් කරන්න බෑ. දැන් අපි මොකද කරන්නේ කියලා. ඊට පස්සේ ප්‍රකාශන් සන්තෝෂ් සහ අර ගෙවල් හිමියා යනවා ත්‍රිෂාව සහ ප්‍රදේශ හම්බෙන්න ගියාම දකිනවා දොර ඉබදාලා තියෙනවා. ඊට පස්සේ ප්‍රකාශන් ප්‍රදේශයට කෝල් එකක් ගන්න. දුරකථනය ඕෆ් කරලා. එතකොට සන්තෝෂ්ට කියනවා ඔයා ගාව එයාගේ වයිෆ් ගේ නම්බරේ තියෙනවද කියලා. එතකොට සන්තෝෂ් ත්‍රිෂාට කෝල් එකක් ගන්නවා. ත්‍රිෂාගේ ෆෝන් එකත් ඕෆ් කරලා. එතකොට ප්‍රකාශන් ඔළුව අත ගා ගන්නවා. එතකොට සන්තෝෂ් අහනවා එයාලා කොහෙටද ගියේ ප්‍රකාශන් අයියේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ත්‍රිෂා සහ ප්‍රදේශ යනවා ගග පැත්තට. ත්‍රිෂා සහ ප්‍රදේශ ගගට බෑලා දෙන්නට දෙන්න මූණ බලාගෙන ඉඳලා ගග යටට යනවා. පහුවදා උදේ ප්‍රකාශන්ට කෝල් එකක් එනවා. ඒ කෝල් එක ආවම ප්‍රකාශන් බය වෙනවා. ඊට පස්සේ සන්තෝෂ් සහ ප්‍රකාශන් අයියා යනවා ගග පැත්තට. ඒ ගග ගාව මිනිස්සු කට්ටිය පිරලා හැමෝම වගේ දුකින් තමයි ඉන්නේ. ඒ කියන්නේ ත්‍රිෂා සහ ප්‍රදේශ සිවිදිවි හානි කරගෙන. මේ අහිංසකයන් දෙන්න ලැජ්ජාව ඉවසන්න බැරුව තමන්ගේ සිවිදිවි හානි කරගෙන. මේ අහිංසකයෝ දෙන්නගේ මල් සිරුරු දකින්නකොට සන්තෝෂ්ට දරා ගන්න. එයාගේ හිටපු හොඳම යාළුවා කිසි වරදක් නොකරපු ඒ අහිංසකයා සහ එයාගේ ගෑණි සමාජයට මුහුණ දෙන්න බැරුව තමන්ගේ ජීවිතේ හානි කරගෙන. මැරිලා තියෙන්නේත් අතට අත ගැට ගහගෙන. අනිත් අතින් අතට අත අල්ලගෙන. ඊට පස්සේ මල සිරුරු දෙක එතනින් අරන් යනවා පශ්චාත් මරණ පරීක්ෂ. ඊට පස්සේ මේ සිද්ධිය පත්තරේ වාර්තා කරලා තියෙනවා. කොලෝකෝට් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ප්‍රදේශ සහ එයාගේ බිරිඳ එරුණාකුලම් පඤ්චිත්‍රි ත්‍රිෂා යන අය
මිය ගොස් ඇත. එය සියදිවි නසා ගැනීමක් බව පොලිස් පරීක්ෂණ වලින් තහවුරු වී ඇත. ඊයේ උදෑසන වට්ටකායම් ඩ්‍රෑම් එක අසල ගගේ මිය ගොස් සිටියේදී සොයාගන්නා ලදී. පෞගිය මාස 9 කාලය තුල මොවුන් වට්ටකායම් වල ජීවත් වී ඇත. මරණයට හේතුව පැහැදිලි නැත. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ ඇය ගර්භණියක් බව සොයාගෙන ඇත. ඒත් එක්කම මේ ෆිල්ම් එකත් ඉවර වෙනවා. ඊළඟ ෆිල්ම් එකෙන් ළඟදීම හමු වෙමු. හැමදිනාටම සුබ දවසක්.